දූෂණය අවම කරන්න ඕනේ ක්‍රිකට් වල අනිවාර්යෙන් මේක අපි අවම කරනවා. යහපත් පරිපාලනයක් ඇති කරන්න. මේ රටේ ජනතාව ඉල්ලා සිටින වෙනසක් ඇති කරන්න. ලංකාවේ ක්‍රිකට් ඊළඟටම ගේන්න. රටම එකතු වෙන දෙයක් ඇවිල්ලා ක්‍රිකට්. පුතෙකුයි දුවෙකුයි අතර කිසිම වෙනසක් නැහැ. අපි බැලුවොත් අද යසෝදරා විද්‍යාලයේ අවුරුදු 180ක් වෙනවා. ප්‍රින්සස් ඔෆ් වේල්ස් එක අවුරුදු 150ක් වෙනවා. නමුත් ක්‍රිකට් වලට මුල් තැන ලැබිලා තියෙන සාමාන්‍යයෙන් පිරිමි පාසල් වලට. අපි ඒක වෙනස් කරනවා ක්‍රිකට් පරිවර්තන කමිටුවක් හැටියට. අද අපි ආඩම්බර වෙනවා අපිට මෙතනට එන්න පුළුවන් වීම ගැන. ඒ නිසා අපි බලනවා කොහොමද මේ පාසල් වලට අවස්ථා වැඩි වැඩියෙන් ලබා දෙන්නේ. ඒ අයගේ යටිතල පහසුකම්, ඒ අයට ක්‍රීඩා පිටිය අවශ්‍යයි, ඒ වගේම විකට්ස් අවශ්‍යයි, ටර්ෆ් විකට්ස් අවශ්‍යයි, නෙට්ස් අවශ්‍යයි. මේ වලට අපි විශේෂයෙන් යෙදවෙන්න යනවා. මම විශ්වාස කරනවා අපේ කාන්තාවන්ට ලෝකය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ක්‍රිකට් හරහා. ඔව් එතකොට මේ වෙනකොට දැන් ඔබතුමාලා පරිවර්තන කමිටුව විදියට යෝජනා මාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක මොකද්ද මේ වෙනකොට තියෙන තත්ත්වය? පරිවර්තන කමිටුවේ මූලික දෙයක් ඇවිල්ලා අපේ ලංකාවේ තියෙන මේ ක්‍රමය වෙනස් කරන්න, යහපත් පරිපාලනයක් ඇති කරන්න. ඒකට අපි නව ව්‍යවස්ථාවක් ගේනවා. ව්‍යවස්ථාව සකස් කරගෙන යනවා. ඒක පාර්ලිමේන්තුව හරහා ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුව අනුමැතිය ලැබලා ඊට පස්සේ ඒක අපි ක්‍රියාත්මක කරනවා. ඒකෙන් කිසිම විදියකටවත් ඒකට අත ගහන්න බෑ. ක්‍රිකට් ඇවිල්ලා ස්වාධීන දෙයක්. ජාත්‍යන්තර ක්‍රිකට් ICC එක ඒ ප්‍රතිපත්තිය පිළිගන්නවා. ඒ ප්‍රතිපත්තිය අනුව තමයි අපි ව්‍යවස්ථාව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔව් ඒ ව්‍යවස්ථාවට කාගේ හරි විරෝධතාවයක් තියෙනවද? හැමෝම එකඟ වෙන්නේ නැහැ ප්‍රතිපත්තියකට ආපුහම. නමුත් වැඩි පිරිසක් එකඟ වෙනවා. මේ රටේ ජනතාව ඉල්ලා සිටින වෙනසක් ඇති කරන්න. ලංකාවේ ක්‍රිකට් ඊළඟටම ගේන්න. ඒකට පළවෙනි දේ කරන්න ඕනේ යහපත් පාලන ක්‍රමයක් ඇති කිරීම. ඒක කරන්නේ ව්‍යවස්ථාව හරහායි. ඔව් ඒත් එකම අපිට කියන්නකෝ කොහොමද මේ වෙනකොට LPL තරගමාලාව පැවැත්වීම පිළිබඳ තත්ත්වය? LPL තරගමාලාව සාර්ථක කරගෙන යනවා. අද ෆයිනල් එක. ඒක හුඟක් දේවල් අපි ඉගෙනගෙන තියෙනවා. දියුණු කරන්න දේවල් තියෙනවා. ඒක අපි ලබන වසරේදී තවත් දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමා ඒත් එක්කම දැන් LPL තරගමාලාවේදී කණ්ඩායම් වල පරිපාලනයේ මාරු වෙන අවස්ථාවක් අපි දැක්කා. මොකක් හරි අක්‍රමිකතාවක් සිද්ධ වෙලා තියෙනවද? ඒක මට නිශ්චිතවම කියන්න බෑ. නමුත් අපි ඒක ගැන හොයලා බලන්නට යනවා. හොයලා බලලා ඒ අක්‍රමිකතාවයන් තියෙන ඒවා අපි නිවැරදි කරනවා අනිවාර්යෙන්ම. ඔව් ඒත් එක්කම දැන් ඔබතුමා පරිවර්තන කමිටුව විදියට ඉඳපු සභාපතිවරු හම්බෙන්න යන්න ඕනේ කියලා කිව්වා. කොහොමද ඒක හම්බුණාද මේ වෙනකොට? හුඟක් අයව හම්බ වෙලා තිනවා. මම ඒක ක්‍රමානුකූලව කරගෙන යනවා. ඒගොල්ලන්ගේ අදහසුත් එකතු කරගන්න. ඒක අපි බලන්නේ මේකට දේශපාලනයක් නැහැ. අපිට ඕනේ හොඳම ප්‍රතිඵලය ඕනේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකට රටම එකතු වෙන දෙයක් ඇවිල්ලා ක්‍රිකට්. එතකොට ඉදිරියේදී අපට ක්‍රිකට් ජයග්‍රහණ වැඩිපුර බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙයිද? ඔව් ඒකට කල්ලියයි දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. නමුත් අපි ක්‍රමවේදයක් හදනවා, මාර්ගයක් හදනවා. ඒ අනුව මං හිතන්නේ ඒකේ ප්‍රතිඵල අපිට ඉදිරියේදී කල්ලියක් ගියාම ඒක දකින්නට ලැබෙයි. ගම් මට්ටමින් මොන වගේ නැගීමක් සිද්ධ වෙයිද? පාසල් 1000කට වැඩි ක්‍රීඩා කරනවාද? අපි ඒව ශක්තිමත් කරන්නට යනවා. ක්‍රිකට් ප්‍රචලිත කරන්නට යනවා. විශේෂයෙන්ම ගම් මට්ටමේ කාන්තාවන් අතරේ දිස්ත්‍රික්ක මට්ටමේ අපි ඒක ප්‍රචලිත කරන්න වැඩපිළිවෙලක් යොදවනවා. දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් ඉදිරියේදී දකින්න පුළුවන් වෙයි. දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙමෙයි, දූෂණයෙන් තොර රටක් අපි ගොඩනගන්නට ඕනේ. දූෂණය අවම කරන්න ඕනේ. ක්‍රිකට් වල අනිවාර්යෙන් මේක අපි අවම කරනවා. ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා YouTube නාලිකාවේ ඔබේ දැන්වීමත් ප්‍රචාරය කරගන්න. දැන්ම කතා කරන්න 0.7 26 773 77